As we tread along the path of life, we encounter numerous obstacles, both emotional as well as physical. Among these, the most challenging obstacles are the emotional obstacles, as they can shatter one's spirit and break one's soul. ඔව් මල්ලි. ජීවිතයේ ගැටලු එක්ක සමහරු වැළපෙනවා. සමහරු අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරනවා. ඒ අතර තවත් සමහරු ඒ ගැටලු දිහා නිසල්මනේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. Some people break down with the weight of such problems. Some people lose their sanity. Some people go on rampages of rage and destruction, destroying their lives as well as the lives of others. ඇත්තෙන්ම ජීවිතයට පණ නල දෙන ආදරය කියන මාතෘකාවෙදිත් මේක පොදුයි. ආදරයේ වියෝගයේදී සමහරු බලාපොරොත්තු අත්හරිනවා. සමහරු ජීවිතය අත්හරිනවා. ඒ අතරේ තවත් සමහරු නිමා වුණු වසන්තය ආයෙත් එයි කියලා මග බලාගෙන ඉන්නවා. And this is a story of one such gentle soul. සිසි අරුන්දතියේ ගීතවත් වන්නට මේ ආරාධනය දෙවන වසරේ ශිහාන් රශ්මික සොයරාට. සඳ පානවාගේ දිලෙන්නේ ඔබමයි නදේ රැඳෙන්නේ ඉල්විල් ජලාසේ හංසිය විලාසේ මහදවිලේ සැරිසරන්නේ සඳ පානවාගේ දිලෙන්නේ ඔබමයි නදේ සැරිසරාලා නැලවුණු ලනේ තුරුළු වීලා සමනල්ලුකෝ අද ගිහිල්ලා මල්ගුමුවේ නෑ මල් පිපීලා ඔබ නේනමේ බිම්තලාවේ පාළුව හඬයි රැදවාලේ කවදාක හෝ යලි සීනාසේ ආයේ ආවා කියා තෙම්බරාවී අද වේදනාවන් නිවේවි සඳ පානවාගේ දිලින්නේ ඔබමයි හදේ जलासे हंसिय विलासे महादविले सरिसरन्ने संदपानवागे दिलिन्ने ඔබමයි හදේ හිරඳින්නේ නිල්වන්ගබේහි පියාඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා අද වේදනා මදිග වින්දා යලි මාවතේ මල් පිපීලා සමනල්ලු ඔබ මාළඟින් ඉන්නවා නම් ආයේ මල්මී වසන්තේ උදාවී අද වේදනාවන් නිවේවි
ජලාසේ හංසිය විලාසේ මහද විලේ සැරිසරන්නේ සඳ පානවාගේ දිලින්නේ ඔබමයි හදේ හිරමින්